ආයි යාළුවනේ කොහොමද මගේ Facebook එකේ යාළුවන් සියලු දෙනාටම ජය වේවා. ඉතින් යාළුවනේ මම අද සුවිශේෂී දෙයක් පෙන්වන්න හදන්නේ. අපි ගිහිල්ලා බලමු. යමු. ගිහින් බලමු. මේ තමයි යාළුවනේ අපේ මුළු තැන්ගේ අපි කුස්සිය කියලා කියනවා. අපිට තියෙන මුළු තැන්ගේ තමයි මේ. මම අද ඔයාලට පෙන්නන්නේ මෙන්න මේ බලන්න. මේ බලන්න මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති. අපේ කුස්සිය ළඟ මේ බැඳලා තියෙන මේ මීයා. ඔය මේ පේන්නේ. හොඳට පේනවනේ. ඔය බලන්න. ඔය බලන්න. මහා උඩක නෙමෙයි තියෙන්නේ. මට අතින් අල්ලන්න නැහැ උසක මේ මගේ අත පේනෝනේ. මේ බලන්න. අල්ලන්න පුළුවන්. බිම ඉඳන් අල්ලන්න පුළුවන්. ගානේ තියෙන්නේ මේ මීයා. දැන් මේක අවුරුදු එකමාරක් විතර වෙනවා මෙතන තියෙන්න වෙලා. ඉතින් යාළුවනේ මේක මේ ටික දවසක් ගියන් පස්සේ අවුරුද්දක් එකමාරක් ඉඳලා මේ කට්ටිය යනවා. ගිහිල්ලා මාස 6ක් විතර වෙනකොට ආයෙ නැවතත් මෙතනම මේ ඇවිල්ලා වදේ බඳිනවා. ඉතින් යාළුවනේ බලන්නකෝ මේ අපි උයන්නේ මේ තියෙන මී වදේ තියෙන මේ බැඳලා තියෙන තැන මෙතන එක්කලේම මෙහෙම මේ තියෙන්නේ අපේ මේ ගෑස් ලිප මේ තියෙන්නේ මේ මෙතන උයනකොට රස්නේ ආවයි කියලා මුංගෙන් කිසිම කරදරයක් නැහැ අපිට මේ සාමාන්‍යයෙන් බිම ඉඳන් අතින් අල්ලන්න පුළුවන් මේ මගේ මේ ඇවිල් මේ බලන්න මේ මීයක් මේ අතෙත් වැහුවා මේ කොටන්නේ නැහැ එහෙම ඉතින් ඉස්සර නම් යාළුවනේ කතාවක් තියෙනවා මේ මීයක් ගෙයි බැන්දන් පස්සේ කිරි උතුරනවා හොඳට හරියනමයි කියලා. එහෙම කතාවකුත් තියෙනවා පැරණි කතාවක්. ඉතින් ඒක ඇත්තද නැත්තද කියලා මම නම් දන්නේ නැහැ. අපිත් ඉතින් සාමාන්‍ය විදියට කාලා බීලා ජීවත් වෙලා ඉතින් ඉන්නවා. ඒක මහා ලොකු දෙයක් නැහැ. ඒ කිව්වට. ඉතින් බලන්නකෝ මේ ලස්සනට කිසි කරදරයක් නැහැ අපිට මේ කිසි කරදරයක් නැතුව ඒ කට්ටියගේ පාඩුවේ එයාලගේ වැඩේ කරගෙන යනවා. අපිත් ඉතින් අපේ පාඩුවේ අපි වැඩේ කරගෙන යනවා. අපිට කිසි කරදරයක්වත් නැහැ. ඒ කට්ටියට කරදරයක්වත් නැහැ. අපි මේ බලන්න ඕන බිත්තිය. ඒ තියෙන ඔය වහලත් එක තියෙන බිත්තිය වහල. එතන බඳලා තියෙන කුස්සිය අපි උයන තැන උඩින්ම. ලස්සනට තියෙන යාලා ඉන්නවා. ඉතින් යාළුවනේ එන ඉතින් ගිහිල්ලා එන්න. ජය වේවා. බුදු සරණයි.